හරි. 2021 පේපර් එකේ මෙන්න මේ 8 වෙනි ප්‍රශ්නේ එක එක ඒ කියන්නේ කෙනාගෙන් කෙනාට මේ ප්‍රශ්නේ හදන විදිය වෙනස් වෙන්න පුළුවන්. හරි. මේ ප්‍රශ්න ටිකක් සුපිරි ප්‍රශ්නයක්. මගේ වචන වලින් කිව්වොත් සුපිරි ප්‍රශ්නයක්. හරි. මේක අමාරුවෙන් මේ ගාන හදන්නත් පුළුවන්, ලේසියෙන් මේ ගාන හදන්නත් පුළුවන්. අපි බලමු. මම ඔක ඇඳගෙන තියෙනවා. හරි. අපිට කියලා දෙනවා මේකේ දත්ත දීලා තියෙන්නේ අපිට කියලා දෙනවා මෙන්න මේ දෙක සමාන්තරයි කියලා කියනවා. මොකද සමාන්තර ආශ්‍රයක් කියලා දීලා තියෙනවානේ ABCD කියන්නේ. ඒ කියන්නේ මේ දෙක සමාන්තරයි. ඒ කියන්නේ මේකත් මේ පාදෙමනේ මෙතනක් තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙක සමාන්තරයි කියන එක. මෙන්න මේ පාද දෙක සමාන්තරයි කියන ඒගොල්ලෝ දීලා තියෙනවා. හරි? ඒක දීලා තියෙනවා නම් අපිට ඒකෙන් ගන්න පුළුවන් මොකද්ද? මේ සම්මුඛ පාද මේ පාද දෙක සමාන්තරයි මේ පාද දෙක සමාන්තරයි. එහෙම වුණාම අපි මොකද්ද කියන්නේ ඒකට? සමාන්තර ආශ්‍රයක්. මේක සමාන්තර ආශ්‍රයක් වීමට සපුරන්න පුළුවන් ලක්ෂණයක් ඒක. හරි? එතකොට AB CE කියන්නේ සමාන්තර ආශ්‍රයක්. සමාන්තර ආශ්‍රයකි. හරි? දැන් මේක එක මේකයි අපි හොයන්න ඕනේ. හරි? දැන් බලන්න මම මේ කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් මේ ABCD කියන සමාන්තර ආශ්‍රයක්නේ. ABCD එකේ මේ AC කියලා කියන්නේ මොකද්ද? AC කියලා කියන්නේ සමාන්තර ආශ්‍රය විකර්ණය. විකර්ණයක් එකක්. හරි? එතකොට සමාන්තර ආශ්‍රයක විකර්ණයක් ගැන අපි මොනවද දන්නේ? සමාන්තර ආශ්‍රයක විකර්ණයකින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සම්පූර්ණයෙන් දෙකකට වෙන් වෙනවා. ඒක සමාන්තර ආශ්‍රයක තියෙන ලක්ෂණයක්. හරිද? ඒ කියන්නේ මේ ත්‍රිකෝණේ තියෙනවා. මේ ත්‍රිකෝණේ මේ මම පාට කරන අනිත් ත්‍රිකෝණ මේ පාට කරලා තියෙන ත්‍රිකෝණ දෙක තියෙනවානේ. ඒ ත්‍රිකෝණ දෙක වර්ගඵල වලින් සමානයි කියලායි කියන්නේ. හරිද? අනිත් එක දැන් ABEC කියන්නේ සමාන්තර ආශ්‍රයක්නේ. එතකොට ABEC කියන්නේ සමාන්තර ආශ්‍රයක් නම් මෙතන BC කියන්නේ මොකද්ද මේ? BC කියන්නේ BC කියලා කියන්නේ BC කියලා කියන්නේ විකර්ණයක්. එතකොට ABEC එකේ BC විකර්ණයෙන් ඒකත් සමාන වර්ගඵල දෙකකට කැඩෙනවා. මෙන්න මේ වර්ගඵල දෙක සමානයි. එතකොට අපිට මෙහෙම හිතන්න පුළුවන්. අපි මේ එක ත්‍රිකෝණයක හරි වර්ගඵලයක් හොයාගත්තොත් දැන් අපි කලින් කිව්වා AC කියන්නේ විකර්ණය කියලා. ඒක හින්දා ACD කියන ත්‍රිකෝණ වර්ගඵලයයි ABC කියන ත්‍රිකෝණ වර්ගඵලයයි සමානයි. දැන් අපි කියනවා ABEC කියන්නේ සමාන්තර ආශ්‍රයක්. ඒකේ BC කියන විකර්ණයෙන් මේක වෙන් වෙනවා ත්‍රිකෝණ දෙකකට. මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලත් සමානයි. එතකොට අපිට මොකද්ද කියන්න පුළුවන් එකෙන්? ප්‍රත්‍යක්ෂ වලින්. මේකයි මේ ත්‍රිකෝණ තුනේම වර්ගඵල සමානයි. එතකොට අපි ඔය එකක් හරි හොයාගත්තා නම් ඒක තුනෙන් වැඩි කරලා මේ සම්පූර්ණ එකේ වර්ගඵලය අපිට හොයන්න පුළුවන්. ඕක හොයන්න තියෙන එකේ අපිට දත්ත දීලා තියෙනවා. අපි මේ කලින් ලියලෙමුකෝ. කොහොමද අපි ලියන්නේ? ACD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCE ත්‍රිකෝණයේ වර්ගඵලය. හේතුවක් ලියන්න පුළුවන් නම් හොඳයි මේකට. හේතුව තමයි විකර්ණයෙන් සමාන්තර ආශ්‍රයක වර්ගඵලය සමච්ඡේද වේ. නැත්තම් දෙකට බෙදේ. නෑ දෙකට බෙදේ කියලා යන්න එපානේ. සමච්ඡේද වේ කියලා ලිව්වනම් හරි. හරි. ඒක මීට වඩා සරල කරලා ලියන්න පුළුවන්. ඉතින් මේ
ඒ කියන්නේ මගේ පහලට ලියන්න ඔක දිගට ලියුවාම ගොඩක් ඉඩ යන්නේ. මේ විකර්ණයෙන් සමාන්තර ආශ්‍රයක වර්ගඵලය සමච්ඡේද වෙනවා. ඒ හින්දා මේ ACD ත්‍රිකෝණය මේ ත්‍රිකෝණයට සමාන වෙනවා. මේ ත්‍රිකෝණයට සමාන වෙනවා. එතකොට තුනම සමාන වෙනවා. එතකොට අපිට මේකේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න වෙනවා. එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න අපි දැනගෙන ඉන්න ඕනේ ආධාරක පාදයේ ලම්බ උසයි. ඒ ආධාරක පාදයට ගහපු ලම්බ උසයි. එතකොට මේකේ එක ලම්බ උසක් අපිට දීලා තියෙනව නේද? මෙන්න මෙතන මේ DP කියන මෙතන P කියලා එකක් තියෙනවා. DP කියන දුර මෙතනට ලම්බකයක් කියලා දීලා තියෙනවා. ලම්බ උස 3යි කියලා දීලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ BE කියන එක 6යි කියලා දීලා තියෙනවා. එතකොට මෙයා 6යි නම් මෙයා සමාන්තර ආශ්‍රයක්නේ ABEC කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයක්නේ. එතකොට සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. මේ පැත්තත් 6ක් වෙන්න ඕනේ. හරිද? එතකොට AC කියන්නේ 6යි. එතකොට අපිට ලියන්න පුළුවන් මුළු වර්ගඵලය කියන්නේ භාගයක් ආධාරකය කියන්නේ 6යි ලම්බ උස කියන්නේ 3යි. මේ ආධාරකය 6යි ලම්බ උස 3යි. ඒ ත්‍රිකෝණයක වර්ගඵලයේ A එන්නේ ඒක ආයෙ වැඩි කරනවා 3යි. ඒක ආයෙ 3ෙන් වැඩි කරපුවම අපිට එනවා ත්‍රිකෝණ තුනක වර්ගඵලය. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. අපිට 27 තියන්න බෑ නිකන්. අපේ ගානේදී අපිට දීලා තියෙන්නේ මොනවද? සෙන්ටිමීටර්ස්. එතකොට එහෙනම් සෙන්ටිමීටර්ස් වලින් ලියන්න ඕනේ වර්ග සෙන්ටිමීටර. හරි මේ වගේ සෙන්ටිමීටර තියෙන්න ඕනේ. අපි මොකද කරේ? අපි මුලින්ම හොයාගත්තා මෙන්න මේ ABEC කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයක් කියලා. එතකොට එයා සමාන්තර ආශ්‍රයක් කියලා හොයාගත්තා. ABCD නම් සමාන්තර ආශ්‍රයක් කියලා අපිට දීලා තියෙනවා. AC කියන්නේ විකර්ණයක්. AC වලින් A සමාන්තර ආශ්‍රය ABCD කියන එකේ AC වලින් සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඒකින්ද ඒ ත්‍රිකෝණ දෙක සමානයි. ABEC කියන එක BC කියන විකර්ණයෙන් සමාන කොටස් දෙකකට බෙදෙනවා. එතකොට ඒ ත්‍රිකෝණ දෙක සමානයි. ඒ හින්දා මේ ත්‍රිකෝණ තුනම සමානයි. ඒක හින්දා අපි මේ එකක් හොයාගෙන 3ෙන් වැඩි කළා නම් මේ මුළු රූපෙම වර්ගඵලය හම්බෙන්න ඕනේ. එතකොට ඒක හොයන්න අපිට මේ එක ත්‍රිකෝණයක් හොයන්න මෙතන අපිට ලම්බ උසක් දීලා තියෙනවා 3යි කියලා. එතකොට ඒ ලම්බ උස තියෙනවා අපිට ආධාරකේ හොයාගත්තා නම් හරි. ආධාරකේ හොයාගන්න පුළුවන් ABEC කියලා කියන්නේ සමාන්තර ආශ්‍රයක් හින්දා මේ BE කියන පාදයට AC කියන පාද සමාන වෙනවා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. එතකොට අර ත්‍රිකෝණ වර්ගඵලය අපිට හොයන්න පුළුවන් භාගයක් ආධාරකයේ 6යි වැඩි කිරීම ලම්බ උස 3යි කියලා මෙන්න මෙහෙම මේ තියෙන හොයලා. එතකොට එයා 3ෙන් වැඩි කරපුවම අපිට එනවා ඒ වගේ ත්‍රිකෝණ තුනක වර්ගඵලය. එතකොට දෙකට කැපෙනවා 3යි 3 වරක් 3 9යි 9 වරක් 3 27යි වර්ග සෙන්ටිමීටර්. මතක් කරලා ඒකක ටික දාන්න ඕනේ. ඒකක දීලා නැත්නම් ගානක මොකක් හරි මෙන්න මෙහෙම ඒකක කියලා ලියලා තියන්න. ඒකක දැන් මොන හරි වර්ගඵලයක් නම් හොයන්නේ වර්ග ඒකක කියලා ලියලා තියන්න. මේ වගේ සෙන්ටිමීටර් කියලා උත්තරයක් නම් ඉන්නේ ඒකක කියලා ලියලා තිබ්බනම් හරි. පරිමාවක් නම් හොයන්නේ ඝන ඒකක කියලා තිබ්බනම් හරි. එහෙම ඒකකේ ලියලා තියන්න ඕනේ. ඒකකයක් දීලා නැත්නම් ඒකක හරි වර්ග ඒකක හරි ඝන ඒකක හරි හොයන්න කියලා තියෙන එකත් එක්ක ගැලපෙන්න ලියලා තියන්න.